ගෞරවනීය ඔබ සැමගෙන්ම අවසරයි පින්වත්නි අද දින මගේ කෙටි අනුශාසනාවට මාතෘකාව වෙන්නේ වටාපත් සකස් කිරීමේ හා පූජා කිරීමේ ආනිශංස පිළිබඳව. ශාසන ඉතිහාසයේ පූජනීය වස්තුවක් ලෙස සැලකෙන වටාපත මහා සංඝරත්නයේ ගෞරවනීය බව මගේම විනයානුකූල බව විදහා දක්වන සංකේතයක්. මෙවැනි උතුම් පූජා භාණ්ඩයක් සකස් කර පූජා කිරීමෙන් ලැබෙන පින් මහිමය අප්‍රමාණයි. වටාපත් පූජාවේ ප්‍රධාන අනුසස් මොනවද කියලා අපි බලමුකෝ. එකක් තමයි ක්ලේශ දාහය නිවී යාම. තද අවරශ්මියෙන් සහ පීඩාවෙන් ආරක්ෂා වීමට වටාපත උපකාරී වෙනවා. ඒ වගේම මේ පූජාව සිදු කරන පින්වතුන්ගේ සිතේ හටගන්න රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් ගිනි නිවී සැනසීම උදා වෙනවා. තවත් එකක් තමයි ප්‍රසන්න රූපයක් ලැබීම. අලංකාර වටාපතක් පූජා කිරීමෙන් මතු භවයන්හිදී සැමට ප්‍රියජනක ඉතා ප්‍රසන්න රූප සම්පත්තියක් හිමිවන බව ධර්මයේ සඳහන් වෙනවා. තවත් එකක් තමයි ගෞරවය හා කීර්තිය ලැබීම. සමාජයේ හැමෝගෙම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍ර වන පුද්ගලයෙක් වීමට මේ වටාපත් පූජා පින්කම හේතු වෙනවා. ඒ වගේම තවත් එකක් තමයි දුකෙන් මිදීම. සසරේ අප විඳින අනන්ත වූ දුක්ගිනි නිවාගෙන නිවන් දක්නා ජාති දක්වා ශාන්තිය හා සිසිලස උදා කර ගැනීමට මේ පූජාව මහත් වුණු ශක්තියක් වෙනවා. ඉතින් අපි සකස් කරන මේ වටාපත මහා සංඝරත්නයේ ධර්ම දේශනා කිරීමේදී පිනේ කර්මවලදී පරිහරණය කරන හැම මොහොතකම අපට අප්‍රමාණ පින් රැස් වෙනවා. මේ උතුම් පින් බලයෙන් ඔබ සැමටම මෙලොව සැනසීමත් පරලොව සුගතියත් කෙලවර අමා මහ නිවනත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.